පොඩ්ඩක් ඉන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මේ අලුත් අවුරුද්දට බයික් එකක් ගන්න හිතන් ඉන්නවනම් ඔයා එන්න ඕන තැනක් තමයි KD Rice Motor Company කියන්නේ. අපිත් එක්ක දැන් ඉන්නවා KD Rice Motor Company එකේ ෆැක්ටරි ඉංජිනේර් අපේ දනුක. ඔව් සුදේශ් මේ තියෙන්නේ ඇත්තටම ලංකාවේ අපි පළවෙනි වතාවට මැනුෆැක්චර් කරපු ඉලෙක්ට්‍රික් ස්කූටර් එකයි පෙට්‍රල් ස්කූටර් එකයි. මේක ලංකාවේ මැනුෆැක්චර් කරයි කියලා කියන්නේ හොඳම සාක්ෂිය තමයි මේකේ චැසි නම්බර එක. චැසි නම්බර එක බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා මේ චැසි නම්බර එක පටන් ගන්නෙ KA අකුරෙන්. KA අකුරු දෙක කියන්නේ මේ ජාත්‍යන්තරයෙන් ලංකාවට දීලා තියෙන අන්තර්ජාතික චැසි නම්බර් කේතේ පළවෙනි අකුරු දෙක. ඉතින් මේක තමයි හොඳම සාක්ෂිය මේක ලංකාවේ මැනුෆැක්චර් කරයි කියලා කියන්න පුළුවන්. මේ පෙට්‍රල් ස්කූටර් එක කවුරුම හරි කෙනෙක් මේ අලුත් අවුරුද්දට මිලදී ගන්නව නම් එයා ඇයි මේ ස්කූටර් එක තෝරගන්න ඕන? ඇත්තටම මේක අපි වැදගත්ම දේ තමයි අපි ෆයිනෑන්ෂියල් ගත්තොත් එහෙම අපි ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා මේ අවුරුදු සමයේ. මේක මම කලින් කිව්වා මේ EFI ටෙක්නොලොජි එක ගැන කියලා. මේ EFI කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලංකාවේ අපි බහුතරයක් දකින්න පෙට්‍රල් ස්කූටර් වල තියෙන කාබියුරේටර් එන්ජින් එක. මේ EFI තාක්ෂණය තුලින් මේකේ ෆුවල් ඉකොනොමි එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කාලේ තියෙන පෙට්‍රල් ප්‍රශ්නත් එක්ක මේ ලීටරයකින් යන කිලෝමීටර ගන්න කියන්නේ ලොකු ප්‍රශ්නයක්. එක ලීටරයකින් කිලෝමීටර 50ක දුරක් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. 50ක් යන්න පුළුවන්. ෂුවර් කරලා කියනවද? ෂුවර් කරලාම කියනවා. මේ දවස්වල පෙට්‍රල් ප්‍රශ්නත් එක්ක ගැටෙන්න අමාරු නම් මෙන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකකට මාරු වෙන්න. දැන් මේ ඉලෙක්ට්‍රික් බයික් එක කවුරුම හරි කෙනෙක් මිලදී ගන්න ඕන. ඇයි එයා මේ ඉලෙක්ට්‍රික් බයික් එක මිලදී ගන්න ඕනේ? මොකක්ද එයාට ලැබෙන වාසි? මොනවද මේකේ තියෙන ෆීචර්ස් ටික? ඔව් මේ ඉලෙක්ට්‍රික් බයික් එක ගැන කතා කළොත් එහෙම වැදගත්ම දේ තමයි අපි මේකේ පාවිච්චි කරලා තියෙන බැටරි එක. අපි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ ලිතියම් ෆෙරස් ෆොස්ෆේට්. නැත්නම් ලිතියම් මොකද්ද මේ ලිතියම් මොකද්ද මම අහලා තියෙනවා ලිතියම් කියන එකයි මොකද්ද බැටරි lead acid කියන එකයි. ඔව් lead acid කියන. අපි ගත්තොත් එහෙම අපේ මේ මාකට් එකේ ගොඩක් දකින්න පුළුවන් ඉන්නේ lead acid battery. ඒ කියන්නේ ওই graphene කියලා කියන්නේ ඇත්තටම lead acid එකේ එක variation එකක්. මේ lead acid battery වල charging cycle සාමාන්‍යයෙන් තියෙන 614 ප්‍රමාණය. charging cycles කියන්නේ මේ charge කරන්න පුළුවන් වාර ගන්න. ඔව්. එතකොට මේ වාර ගන්න ඉවරනට 600 ගණන්. 600 800 වගේ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. 800 පාරක් charge කරපුවම මේ බැටරි ඩෙඩ් බැටරිය ඉවර වෙනවා. නමුත් මේ තියෙන්නේ මේක අපි පාවිච්චි කරලා තියෙන්නේ ලිතියම් අයන් එකෙත් ඉතාමත් හොඳම ඉහළම ලෙවල් එකේ බැටරි එක තමයි ලිතියම් ෆෙරස් ෆොස්ෆේට් කියන්නේ. මේකේ charging වාර 2000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. charging වාර 2000ක් පුළුවන් මේ පාවිච්චි කරනවා. මේ බැටරි එක charging වාර 2000ක් පාවිච්චි කරාට පස්සේ මේක ඉවත් කරන්න වෙනවා. නෑ අන්න ඒ තමයි වැදගත්ම දේ. මොකද අපි මේක බලලා තියෙනවා මේ 2000 පාවිච්චි කළාට පස්සේ මේක ඇත්තටම බැටරිය විසි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ සෙල් 24කින් හදලා බැටරි පැක් එකක් විතර තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන සෙල් එක අයිඩෙන්ටිෆයි කරලා මේ සෙල් එක අපිට රිප්ලේස් කරන්න පුළුවන්. එතකොට මේ සෙල් එකක් දෙකක් වගේ තමයි අපිට රිප්ලේස් කරන්න වෙන්නේ මේ ආයු කාලය අවසානයේ. එහෙම නැතු මුළු බැටරි පැක් එකටම මාරු කරලා අලුත් බැටරි පැක් එකක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඒතකොට බැටරි එකත් ඔයාලා නිෂ්පාදනය කරන්න මේ හැම දෙයක්ම ඔයාලා තමයි කරන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ බැටරි එකේ බැටරි සර්කල් 2000ක් තියෙනවනේ වාර 2000ක්. මේ වාර 2000 ඉවරනහම ඔයාලා තව බැටරි එකක් රීප්ලේස් කරනවද? කොහොමද ඔයාලා වගකීම් කාලයක් ගන්නෙ? මේකේ මේ බැටරි එක රිමූව් කරන්න වුණාම මොකද්ද ඔයාලා කරන්නේ? රිපෙයාර් කරනවද? කොහොමද ඒක? ඔව් ඇත්තටම අපි බැටරි රිපෙයාර් එකක් තමයි කරන්නේ. නමුත් අපේ මේ වොරන්ටි පීරියඩ් එක ඇතුළේ, ඒ කියන්නේ මේ වසර 3ක වොරන්ටි පීරියඩ් එක ඇතුළේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ වසර 3ක වගකීම් කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි බැටරියට බැටරියක් අලුතෙන්ම ලබා දෙනවා. බැටරි එකට බැටරි එකක් අලුතෙන්ම ලබා දෙනවා. මේක හොඳ පොයින්ට් එකක්. මේ ඔයාලට මේක මාර වැදගත් පොයින්ට් එකක්. KD Rice Motor Company එකෙන් ඔයාලා මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්නවා නම් වසර 3ක වගකීම් කාලයක් තියෙනවා. මේ වසර 3ක කාලය ඇතුළත මේ බැටරි එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අර බැටරි එකට බැටරි එකක් රීප්ලේස් කරගන්න හැකියාවක් තියෙනවා. බය වෙන්නේ නැතුව ගන්න, බය නැතුව ගන්න පුළුවන්. මොකද මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා අපේ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් නිසා. ඔව් ඇත්තටම වසර 3 ඉවරනාට පස්සේ තවත් අමතර වසරක අපි සර්විස් වොරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ බැටරිය සර්විස් කරගන්න පුළුවන් ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා වෙනින් වාහනයක වොරන්ටි එකක් දෙද්දී ඒගොල්ලෝ කියනවා මයිලේජ් එකක්. නමුත් අපි මේ වසර 4 දීලා තියෙන්නේ අන්ලිමිටඩ් මයිලේජ් එකක්. ඒ කියන්නේ මේ වසර 4 ඇතුළත කොච්චර ඔයා මේ බයිසිකල් පාවිච්චි කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි වොරන්ටි එක දෙනවා. ඉතින් අපි ගාව තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටර් ගත්තොත් එහෙම මේ වෙද්දී ලංකාවේ තියෙන ඕනෑම කන්දක් යන්න පුළුවන් විදිහ. ඒ කියන්නේ ගැසෝලින් ස්කූටර් එකක් යන්නේ නැති ලෙවල් එකේ කඳු යන්න පුළුවන් විදිහ ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් උත් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. පෙට්‍රල් බයික් එකක් ගන්නවා නම් මේ තෙල් පෝලිම් ප්‍රශ්නත් එක්ක ගන්නවා නම් ගන්න මෙන්න මේ වගේ EFI ටෙක්නොලොජි එක තියෙන බයික් එකක් පෙට්‍රල් ප්‍රශ්නෙත් එක්ක ගැටෙන්න අමාරුම නම් ඒකට ප්‍රශ්නයක් නැහැ. ගන්න මේ වගේ ලිතියම් අයන් බැටරි එකක් තියෙන KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. මේක ලංකාවේ නිෂ්පාදනයක්, අපේ නිෂ්පාදනයක්. බැටරි ගැන බය වෙන්න දෙයක් නැහැ. බැටරි එකට අවුරුදු 3ක වොරන්ටි එකක් තියෙනවා. ස්කූටර් එක ලස්සන ස්කූටර්ස් පොලිමක් තියෙනවා. මේ හැම ස්කූටර් එකක්ම ඔයාලට ගන්න පුළුවන්. ලංකාව පුරා තියෙන KD Rice Motor Company අලෙවි නියෝජිතයන්ගෙන් ඔයාලට පුළුවන් KD Rice බයික් එකක් මිලදී ගන්න. මෙන්න තියෙන නම්බර එක, මේ නම්බර එකට කතා කරන්න. මීට අමතරව ඔයාලට පුළුවන් KD Rice ස්කූටර් එකක් මිලදී ගන්න කඩුවෙල නවගමුව තියෙන KD Rice Motor Company නිෂ්පාදනාගාරයෙන්. නිෂ්පාදනය කරන තැනින්ම උණුවෙන් ඔයාලට පුළුවන් බයික් එකක් ගන්න. මොකද මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා අපේ නිෂ්පාදනයක් නිසා. මේ අලුත් අවුරුද්දේ ඔයා බයික් එකක් ගන්නවා නම් දෙපාරක් හිතන්න එපා. එන්න ගන්න KD Rice Motor Company අපේ දෙයක්, අපේ ස්කූටර් එකක්, අපේ බයික් එකක්. හැමෝටම
සුබ අවුරුද්දක් වේවා. මේ වීඩියෝ එක හැමෝටම දකින්න අනිවාර්යෙන් ෂෙයා කරන්න.